කොහොමද ඔයාලට? ඉතින් ඔන්න ළඟ මෙන්න ක්‍රිස්මස් වලට ඔයාලටත් හරිම ආසාවෙන් shopping කරන්න පුළුවන් තැනක් තමයි මම අද අරන් ආවේ. මුලින් ඉඳන් මෙන්න මේ සීසන් එක එනකන් හරිම ආසාවෙන් ඉන්නවනේ. ඉතින් ක්‍රිස්මස් එකට මේ එඩිසිගෙන් අපිට ගන්න තියෙන මොනවාද කියලා ඉස්සෙල්ලා බලමු. මට හිතුණා ඔයාලට ලොකේෂන් එක දාලා තියන්න. මං ඉතින් මේ වීඩියෝ එකේ ඔයාලට ලොකේෂන් එක හරිම ලේසියෙන් හොයාගෙන යන්න පුළුවන් විදිහට මේ වීඩියෝ එකටම මෙන්ෂන් කරන්නම්. මම වගේ මේ චූටි සුකුරුත්තන් එකතු කරන ඔයාලට මේ ෂොප් එකට ගිහාම පිස්සු හැදෙනවා කියන එක ඉතින් අමුතු දෙයක් නෙවෙයි. කොහොමත් ගෑනු ළමයින්ට ඉතින් මේ වගේ දේවල් දැක්කහම පිස්සු හැදෙනවා. ඒ වුණාට මෙහිම ආස හිතෙන්න මෙච්චර වෙරයිටි එකක් තියෙන තැනක් මම දැක්කේ එඩිස් එකෙන් තමයි. දැන් ලංකාවේ ලස්සන ඕනමන්ට්ස් තියෙන shopping malls ඒ වගේම shops ලංකාවේ තිබ්බට ඉස්සර මෙහෙම තිබ්බේ නැහැනේ. මං හිතන්නේ එඩිස් එකේ තමයි ඉස්සෙල්ලා මම මේ වගේ ලස්සන ලොකු collection එකක් දැක්කේ. ඒ වගේම කොළඹ ඇවිල්ලා මේ වගේ shops වලින් ඔයාලට shop කරන්න අමාරුයි නම් ඔයාලගේ පැත්තෙත් මේ වගේ ලස්සන collections Christmas decors එතකොට ඒ වගේම home decor items තියෙන shops දන්නවනම් මේ වීඩියෝ එකේ පල්ලෙන් mention කරන්න. එතකොට කාටත් ලේසියිනේ තමන්ගේ පැතිවල තියෙන shops වලින් බලලා ලස්සන දේවල් collect කරගන්න. මම අරගත්ත items වල price එක අනිවාර්යෙන් මේ වීඩියෝ එකේ අන්තිමට mention කරන්නම්. මේ හැම එකම prices මට දැන් මතක නැහැ. ඒ වගේම මම weekend එක ගිය නිසා එතන ගොඩක් කට්ටිය හිටියා. සමහර විට දැන් ඊටත් වැඩි ඇති. ඒ නිසා වීඩියෝ කරගන්න චුට්ටක් අමාරුයි. එතකොට ඔයාලට පොඩි හරි idea එකක් ගන්න පුළුවන් නේ මම ගත්ත දේවල් වලින් ඔයාලට ආස දේවල් වල prices කොයි විදිහට යනවද කියලා. මෙතන නම් පිස්සු හැදෙන collection එකක් තියෙන්නේ. මම දන්නවා මම වගේම මග් පිස්සු ගොඩාක් ඉන්නවා. ඉතින් මග් විතරක් නෙවෙයි trays, එතකොට plates, ලස්සන ornaments, ලොකු variety එකක් මෙතන තියෙනවා. ඒ වගේම මම කියන්න ඕන හරිම පරිස්සමින් මෙතන ගිහලා ඔයාගේ අවශ්‍ය දේවල් select කරගන්න. මොකද මේවා ceramic නේ. වැටුනොත් කැඩෙන්න බිඳෙන්න පුළුවන්. සමහරුන්ට හිතනවා ඇති දැන් ක්‍රිස්මස් කලෙක්ෂන් එකනේ මේකේ ගොඩක් තියෙන්නේ. එහෙම නැති දවස් වලට එඩිස් එකේ මොනවද තියෙන්නේ කියලා. එඩිස් එකේ තියෙන්නේ මෙන්න මේ වගේ home wares. හරිම ලස්සන අලුත් designs collections ගොඩාක් මෙන්න මෙතන තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාගේ ක්‍රිස්මස් tree ඔයාට පරණ tree එකක් නම් තියෙන්නේ අලුත් tree එකක් ගන්න පුළුවන් හරිම reasonable prices වලට. ඒ වගේම මේ වගේ ලොකු decoration variety එකක් මෙතන තියෙනවා. මම හිතනවා මගේ වීඩියෝ එකෙන් ඔයාලට පොඩි හරි idea එකක් එන්න ඇති කියලා. එහෙනම් දැන් මම ගත්ත ඒවා ඊට පස්සේ බලමු. මේ වීඩියෝ එකේම මම ගත්තේ මොනවද? ඒ වගේ prices එක මම ඔයාලට කියන්නම්. ඒ වගේ මං කැතලික් නෙවෙයි. මම ගියේ ස්පෙෂල්ම මග්ස් ගන්න. ඉතින් ක්‍රිස්මස් මග්ස් ගොඩාක් ඕනේ නැහැනේ. ඒක නිසා අස දෙකක් අරගෙන ආවා. අපි බලමු මොනවද කියලා මං ගත්තේ. ඉතින් මං ඉඩිස් එකෙන් මගේ බිල් එක ගියේ මේ ටිකටම 4495යි. මං ඉතින් කැතලික් නෙවෙයි. ඒ වුණාට මම චූටි ඩෙකොරේෂන්ස් ගෙදර කරනවා. මට තියෙන්නේ චූට් ක්‍රිස්මස් ට්‍රී එකක්. ඉතින් මම ඒක ලස්සන චූටි දේවල් වලින් ඩෙකොරේට් කරනවා. මම ක්‍රිස්මස් ට්‍රී එකට තමයි මෙන්න මේ white balls ගත්තේ. මෙන්න මේවා නම් හරිම චූටි ගාණක් උනේ. මම හිතන්නේ මේක රුපියල් 50ක් වගේ තමයි උනේ. ඒ වගේම මම ගත්තා මෙන්න මේවා. ඒක උනේ berry branch. මේකත් උනේ රුපියල් 40ක් වගේ තමයි. 40ක් 50ක් තමයි මේකත් වෙන්නේ නැත්තේ. ඒවත් හරි ලස්සනයි. මම ඩෙකොරේට් කරාමත් ෆොටෝස් දාන්න. ඊට පස්සේ මම ගත්ත මෙන්න මේ වයර් බෝල් එක. මේකෙත් සයිසස් ගොඩාක් තියෙනවා. මේ වයර් බෝල් එක 140යි උනේ. හරිම ලස්සනයි ඒක. මම ඒකත් ගත්තා. ඊට පස්සේ
මම ගත්තා මෙන්න මේ ක්‍රිස්මස් ට්‍රී එක. මේක මේ ඩස්ටි ගෝල්ඩ් එකක් තියෙන්නේ. මේක ගත්තේ නම් ගෙදරට නෙවෙයි ඔෆිස් එකට. ඒක 660ක් වුණා. ඒක හරිම ලස්සනයි. මම ගෙදරට ගත්ත මෙන්න මේ ට්‍රී එක. අර තව වෙරයිටිස් ගොඩාක් තිබ්බ මේ මිනි ට්‍රීස් වල. හැබැයි මම මේකට ආසයි හිතුණා මට. ඒක අර ඩෙකොරේට් කරලා නැති වුණාට මේ ඒක හරිම ලස්සනයි. මොකද මට තියෙන්නේ මේ වගේ ට්‍රී එකක්. මම මේක ගත්තේ නම් ස්ටූල් එක උඩ තියන්න. මම ගත්ත මේ ස්නෝ බෝල් එක. මේක 490ක් වුණේ. ඒක හරිම ලස්සනයි. මේ වගේ ගොඩාක් තිබ්බා මේ සයිසස් වලිනුත් ගොඩාක් තිබ්බා. හරිම ලස්සන දේවල්. ඇත්තටම ඔයා කැතලික් නම් එහෙම වෙන්න ඕනෙත් නැහැ. මම වගේ ගෙදර ලස්සන චූටි ඩෙකොරේට් කරන්න කැමති එක්කෙනෙක් නම් ඔන්න EDC එකට දැම්ම යන්න. මොකද ඩිසෙම්බර් මුල වගේ දැන්ටත් ගොඩාක් ක්‍රවුඩ් එක ඉන්නවා. වෙහිකල් පාක් කරන්නත් එතන ටිකක් අමාරුයි. ඒක නිසා උදෙන්ම යන එකත් මං හිතන්නේ හොඳයි. ඒකත් හරිම ලස්සනයි. ඊට පස්සේ මං ගත්ත මෙන්න මේක. මේකත් මේ ටේබල් ඩෙකර් එකකට මං ගත්තේ. ඒක වෙලා තියෙනවා මට 375ක්. ඒකත් හරිම ලස්සනයි. මම හරි ආසයි මේ රෙඩ් ග්‍රීන් මේ පයින් කලර්ස් එකතු වුනහම හරිම ලස්සනයි. මම ළඟ ගිය පාරකට කරගත්ත ඩෙකොරේෂන්ස් උත් තියෙනවා. ඊට පස්සේ මම ගත්තා මෙන්න මේ බ්‍රන්ච් දෙක. ඒ දෙකත් ගත්තා මම ඩෙකොරේෂන්ස් වලටම තමයි. ගත්තා මග් කලෙක්ට් කරනවා. මේක ගත්තේ මට. මේක වුණා 990ක්. හරිම ලස්සනයි. හරිම කියුට් නේද? මේ වගේ ගොඩක් තියෙනවා. හැබැයි අර අඩුවෙන් අපිට මේ තෝරලා ගන්න ටිකක් අමාරුයි. අනිත් එක තමයි එතෙන්ට යනවා නම් පොඩි ළමයි එකයි යන්න එපා. මොකද ලොකු අය අතිනොත් මේ සෙරමික් අයිටම්ස් නෙතන තියෙන්නේ හුඟක් බිමට වැටෙනවා. මං ඉද්දිම ලේඩි කෙනෙක් අතින් වැටුණා. මේ කියන්නේ අතින් නෙවෙයි මෙහෙම හැරෙද්දි එහෙම වැටෙනවා. ඒක නිසා මං හුඟක් කියන්නේ ඔයාලගේ පොඩි බබාලා ඉන්නවා නම් එකයි යන්න එපා. මොකද මේ එයාලටත් පාඩුයි. එතකොට අපිටත් ඒක හිතටත් අප්සෙට් නේ. එහෙම දෙයක් හැදුනහම ඉතින් මේ තියෙන මං ගත්ත පළවෙනි මග් එක. මේක මට මං ගත්තේ. ඊට පස්සේ ගත්තා තව මග් එකක්. මේක ගත්තේ හස්බන්ඩ්ට. එයා තමයි මේක සිලෙක්ට් කරේ. මං හිතේ ස්නෝමෑන් එකක් ගන්න. එයා මේක ඕන කිව්වා එයාට. මේ තියෙන එයාගේ මග් එක. ඒක උනේ 790යි. හරිම ලස්සනයි මග්ස්. කොහොමත් මට මග් කලෙක්ෂන් එකක් තියෙනවා. මම ඒක ඔක්කොම සෙටප් කරාම පෙන්නන්න. ඉතින් ඔය ටික තමයි මම EDC එකෙන් ගත්තේ. ඔයාලත් ඉතින් ගිහිල්ලා ළඟම ඉතින් නිවාඩු දවසකට හරි සතිය දවසකට හරි ගිහිල්ලා ගන්න. එතන පිස්සු හැදෙනවා. ඔයාලා දැන් වීඩියෝ එකෙන් දකින්න ඇතිනේ. එහෙනම් තවත් වීඩියෝ එකකින් මම ඉක්මනටම එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින්